හරි ඉතින් ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ CapCut A to Z course එකේ දෙවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ part 2. හරි. ඉතින් ඔයාලා කලින් වීඩියෝ එක බලලා නැත්නම් ඒ කියන්නේ part 1 එක බලපු නැති කෙනෙක් ඉන්නා නම් ඒකත් මම පහල playlist එකෙන් දාලා තියන්නම්. එහෙම නැත්නම් පහල description එකේ මම link එක දාලා තියන්නම්. ඒකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මම ඒකෙන් account එකක් create කරන විදිහ ඒ වගේම CapCut එකේ ඉන්ටර්ෆේස් එක වගේ දේවල් කියලා දුන්නා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලට එඩිට් කරන්න අවශ්‍ය වීඩියෝ ක්ලිප් එක CapCut එකට අප්ලෝඩ් කරගන්න එක. ඉතින් එහෙම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන විදිහ ගැන මම දැන් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මම ඒක කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. මං ඔයාලට කලින් කිව්වා වගේ මම ප්ලේලිස්ට් එකේ වීඩියෝ එක දාලා තියන්නම්. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. ඔයාලට ඒක කැමති එකකින් ගිහිල්ලා වීඩියෝ එක බලන්න පුළුවන්. හරි. වීඩියෝ එක CapCut එකට අප්ලෝඩ් කරගත්තාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් ඔයාලා edit bar එකේ මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ aspect ratio කියලා අන්තිමට කලින් එකක් තියෙනවා. අන්න ඒක එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි. මොකද්ද මේ aspect ratio කියන්නේ? aspect ratio කියන්නේ ඉතින් වීඩියෝ එකේ උස හා පළල අතර අනුපාතය. හරි. ආපහු යමු අපි අපේ වීඩියෝ එකට. හරි ඉතින් මෙතෙන්ද ගත්තොත් ඔයාලට 9යි 16 1යි 1 16යි 9 4යි 3 3යි 4 5යි 8 2යි 1 මේ වගේ ගොඩක් ඉතින් aspect ratio තියෙනවා. ඉතින් ඔයාලා TikTok short අප්ලෝඩ් කරනවා නම් 9යි 16 ගන්නත් පුළුවන්. Instagram වල එකක් අප්ලෝඩ් කරනවා නම් 1යි 1 YouTube vlog එකක් අප්ලෝඩ් කරනවා නම් 16යි 9 ගන්නත් පුළුවන්. හරි ඉතින් මම මෙතන 16යි 9 කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන හරියයි ගන්න එක උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක මෙන්න මේ විදිහට aspect ratio එක change වෙනවා. හරි දෙවෙනි tool එක. මේක තමයි ඉතින් speed කියලා කියන්නේ. මේ feature එක අපිට වීඩියෝ එකේ මුල මැද අග කියන තැන් තුනේදීම use කරන්න පුළුවන්. හරි දැන් බලමු අපි මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ ස්පීඩ් tool එකෙන් අපිට පුළුවන් වීඩියෝ එක ඕඩියෝ එකක් ඒ වගේ වීඩියෝ එක වැඩක් නැති කොටසක් සරලවම ඉවත් කරලා දාන්න. හරි උදාහරණයක් විදිහට මම මේ වීඩියෝ එකම ගන්නවා. හරි දැන් මම මේ වීඩියෝ එකේ මේ මුල් තත්පර 3 අවශ්‍ය නැහැ කියලා හිතන අන්න ඒක අයින් කරන් තමයි දැන් යන්නේ. හරි දැන් ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ ටයිම්ලයින් එක තියෙනවා. ඔයාලට දැන් ආයෙ දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාලට පේනවාද මෙන්න මෙතන තියෙන ටයිම්ලයින් එක මැද්දේ සුදු පාර vertical මෙන්න මේ විදිහට සිරස් අතර තියෙන ලයින් එක. අන්න ඒක තමයි CapCut එකේ play head එක කියලා කියන්නේ. ඉතින් ඔයාලා මේක වැදගත් වෙන ගොඩක් මෙන්න මේ කරන්න ස්ලිප් කරන්න. ඔයාලා දැන් කරන්න තියෙන්නේ ටයිම්ලයින් එක මෙන්න මේ විදිහට වම් පැත්තට අදින්න ඕනේ. දැන් ඉතින් මට ඕනේ කිව්ව තප්පර 3ක් යනකම් මම මෙන්න මේ විදිහට මෙන්න මේ play head එක ගන්නට මේ තප්පර 3ක් යනකම් අරගෙන යනවා. මෙන්න මේ විදිහට තප්පර 3ේදී මම play head එක එතන තියාගෙන නවත්ත ගන්නවා. හරි ඔයාලට ඉතින් ඔයාලට අවශ්‍ය ගන්නට ඒක තියාගන්න පුළුවන්. අන්න මේ විදිහට play head එක අරන් එවලන්න අතට කරාම කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ටයිම්ලයින් එක එකපාරක් ටච් කරන එක. ඊට ටච් කරගත්තා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ටයිම්ලයින් එක වටේ සුදු පාර ෆ්‍රේම් එකක් අය ගිහින් තියෙනවා. අන්නේ ෆ්‍රේම් එකේ මෙන්න මේ වගේ මුලින්ම තියෙන සුද්දක එක ලොකු ෆ්‍රේම් එකක් වගේ තියෙන එතන. අන්න එතන ඔයාලා ටච් කරගෙන ඉඳලා එකපාරක් මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට දකුණු පැත්තට ඒක අදින්න ඕනේ මෙන්න මේ play head එක ගෑවෙන විදිහට. හරි දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අය එකපාරක් normal හිස්තැනක් මෙන්න මේ විදිහට ටච් කරගන්න ඕනේ. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාගේ අනවශ්‍ය වීඩියෝ ක්ලිප් එක මෙන්න මේ විදිහට අයින් වෙලා තියෙනවා. ඉතින් මං අන්ඩෝ දීලා පෙන්නන්න. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ටයිම් එකනොත් ඒක අයින් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. 16ක් තිබ්බට 13ක් තියනවා වෙලත් බලා ගන්න පුළුවන්. ඔයාලා ඉතින් ඒකම මෙන්න මේ වගේ අවසානට කරන්නත් පුළුවන්. අවසානට ඔයාලා ඕන තැනින් මෙන්න මේ වගේ play head එක තියාගෙන හරි එකපාරක් ටච් කරලා මෙන්න මේ විදිහට ඒක වම් පැත්තට ඇද ගන්න ඕනේ. හරියට මෙන්න මේ වගේ එකපාරක් normal තැනක් ටච් කරගත්තා පස්සේ
කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලා බලාගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට සිතින් දැම් බලමු අපි මැදින් කොහොමද පැසක් අයින් කරගන්න කියලා. ඔයාලා ඒකට කරන්න තියෙන්නේ මෙන්න යාගේ ප්ලේ හෙඩ් එක අරගෙන යන්න ඕනේ. මෙන්න මේ වගේ ඔයාලා අයින් කරන්න හිතන් ඉන්න තැනට අරගෙන ගිහිල්ලා මෙන්න මේක ගෙන්න එතනින් තියලා ආයෙ එකපාරක් ටයිම් ලයින් එක සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ එඩිට් බාර් එක මෙන්න දැන් එඩිට් ඔඩියෝ ටෙක්ස්ට් ඉෆෙක්ට් වගේ තියෙන එක මෙන්න මෙතන එක ටච් එකෙන් ස්ප්ලිට් වොලියම් ඇනිමේෂන් ඉෆෙක්ට් මේ වගේ එකට මාරු වෙනවා. ඔයාලට මෙන්න දැන් ස්ප්ලිට් කියලා මුලින්ම තියෙන එක බලා ගන්න පුළුවන්. ඔයාලා අන්න ස්ප්ලිට් කියන එක එකපාරක් ටච් කරගන්න ඕනේ. ඔයාලට අනවශ්‍ය කොටස තියෙන තැන ප්ලේ හෙඩ් එක නතර කරගෙන මෙන්න මේ වගේ ස්ප්ලිට් කියන එක එකපාරක් ටච් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ ඔයාලා බලා ගන්න පුළුවන් වීඩියෝ එක ක්ලිප් එකකට කැඩෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා තියෙන්නේ කලින් වගේම මෙන්න මේ විදිහට ස්ප්ලිට් කරලා මෙන්න මේ විදිහට ප්ලේ හෙඩ් එක ගාවින් නතර කරගෙන ඔයාලා අනවශ්‍ය කොටස් රිමූව් කරගන්න. මෙන්න මේ විදිහට. හරි. අපි දැන් බලමු crop කියන ෆියුචර් එක. ඉතින් ඔයාලා මේක බලා ගන්න පුළුවන් edit කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට පැත්තට යද්දී මෙන්න මෙතන මැද්දේ තියෙන crop කියලා ෆියුචර් එක. අන්න ඒක ඔයාලා එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මේ ෆියුචර් එකෙන් වෙන්නේ ඔයාගේ වීඩියෝ එකේ දැන් හිතන්නකෝ ඔයාලා මෙතන පැත්තෙන් ඕන් නැති කොටසක් තියෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය දෙයක් තියෙනවා වීඩියෝ එකේ. අන්න ඒක රිමූව් කරගන්න තමයි මේ crop කියන ඔප්ෂන් එක තියෙන්නේ. ඔයාලා මෙන්න මෙතනින් පුළුවන් මෙන්න මේ ලයින් එක මේ පැත්තට අදින්න නැත්නම් මේ පැත්තට මෙහෙම උඩ පල්ලෙහාට අදින්නත් පුළුවන්. මම ඉතින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ පැත්තෙන් අදිනවා. හරි. ඔයාලා මෙන්න මෙතනින් රොටේට් කරගන්නත් පුළුවන් වීඩියෝ එක අවශ්‍ය විදිහට. මෙන්න මේ විදිහට අංශක 30 මෙන්න මේ විදිහට මම ඉතින් රොටේට් කරන්න යන්නේ. ඔයාලා මෙතනින් ඇස්පෙක්ට් රේෂියෝ දාන්න පුළුවන්. ඒක නම් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලට. මම මෙතන වීඩියෝ එක ක්‍රොප් කරගත්ත මෙන්න මේ විදිහට හරි අයිකන් එක ටච් කරගන්න. හරි දැන් බලා ගන්න පුළුවන් ඔයාලා වීඩියෝ එක මෙන්න මේ විදිහට ලස්සනට ක්‍රොප් කරලා තියෙනවා.